හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අදත් ඔයාලා නිවුස් ලංකා YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අද අපි ඔයාලට අරගෙන ආව මේ වීඩියෝ එකෙන් අප්‍රේල් මාසයේ අස්වැසුම කොහොමද ලැබෙන්නේ කවද්ද ලැබෙන්නේ සහ අස්වැසුම ගැන ලැබුණ අලුත්ම ආරංචි මොනවද කියලා ඔයාලව දැනුවත් කරන්නයි. ඉතින් අපි දැන් බලමු අප්‍රේල් මාසයේ බඩු මල්ලු කොහොමද ඔයාලට ලැබෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමති අපේ WhatsApp group පිළිබඳව අපේ අලුත්ම news ඔයාලගේ phone එකට ගෙන්න ගන්න පුළුවන් WhatsApp group links 6ක් අපි පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි වීඩියෝ දාන වෙලාව අලුත් තොරතුරු අපි group වලට දානවා. ඉතින් ඒවත් බලලා ඒවත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරන ඔයාලට. ඉතින් ඒකත් මතක් කරමින් අපි යමු අපේ වීඩියෝ එකට. ඔන්න මාර්තු මාසයේ අස්වැසුමට අදාළ මුදල් බැංකුවට වැටෙන්න පටන් අරන් තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. මේ වෙනකොට 90%ක්ම ගොඩාක් දෙනෙක්ගේ account වලට මුදල් බැර කරලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් වැටුණ නැති අය පොඩ්ඩක් ඔයාලගේ account වලට ගිහින් check කරලා බලන්න. ආරංචි මාර්ග අනුව නම් ගොඩාක් account වලට මේ විදිහේ මුදල් ලැබිලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි අප්‍රේල් මාසය ගැන කතා කරනකොට අප්‍රේල් මාසයේ අස්වැසුමට අදාළ බඩු මල්ල ඔයාලට සහනදායී බඩු මල්ලක් විදිහට ලැබෙනවා කියලා තමයි අලුත්ම ආරංචි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට ලැබෙන බඩු මල්ලේ වටිනාකම ගැන සඳහන් කළොත් රුපියල් 10000ක පමණ වටිනාකමින් යුක්ත බඩු මල්ලක් තමයි ඔයාලට ලැබෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ගොඩාක් වෙලාවට මේක අප්‍රේල් මාසයේ මුල් සතිය කීපය තුල මුල් සතිය දෙක තුල ඔයාලගේ අතට ලැබෙයි කියලා තමයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ. ඒක නිසා ඔබත් අස්වැසුම් ප්‍රතිලාභ හිමි කෙනෙක් නම් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. අප්‍රේල් මාසයේ මුල් සති කීපය තුල සමහරලාට ඔබට මේ බඩු මල්ල පිළිබඳව දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපිට දැනගන්න ලැබුණ තව දෙයක් තමයි අලුතින්ම සංගණනයකුත් සිද්ධ කරනවලු මේ අප්‍රේල් මාසයේ බඩු මල්ල කාටද දෙන්නේ සුදුසු කාටද කියලා තීරණය කරන්න ඒ අය සංගණනයකුත් සිද්ධ කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඔයාලා දන්නවා හැමෝටම මේ අස්වැසුම හිමි වෙන්නේ නැහැ. මේ අස්වැසුමෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ අඩු ආදායම් ලාභේ පවුල් සඳහා. ඉතින් ඔබත් මේ වෙනකොට අස්වැසුමට හිමිකම් කියන කෙනෙක් නම් ඔබ බය වෙන්න එපා. ඔබට රුපියල් 10000ක වටිනාකමින් යුත් බඩු මල්ලක් අප්‍රේල් මාසයේ මුල් සති කීපය තුළ ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මතක් කරන්න කැමති ඔබත් තවම අස්වැසුම නොලබන අඩු ආදායම්ලාභී පවුල් ඒකකය තුළ ඉන්න කෙනෙක් නම් ඔබත් ඔබේ ළඟම ඉන්න ඔබේ ප්‍රදේශයට අදාළ ග්‍රාම නිලධාරීතුමා හම් වෙලා ගිහිල්ලා ඒ අස්වැසුම ලබා ගන්න අවශ්‍ය කරන සුදුසුකම් සම්පූර්ණ කරලා ඔබටත් පුළුවන්කම තියෙනවා මේ අස්වැසුමට හිමිකම් කියන්න. ඉතින් තාම හරියටම අප්‍රේල් මාසයේ නිශ්චිතව මෙන්න මේ දවසේ කියලා අපිට දැනගන්න ලැබුණේ නැහැ. මේ අස්වැසුම ලැබෙන දවසක් අපිට හරියට තාම දැනගන්න ලැබුණේ නැහැ. හැබැයි අපි ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න. එහෙම නිශ්චිතම දවසක් දැනගත්ත ගමන්ම අපි අපේ නිවුස් ලංකා YouTube නාලිකාව මගින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕක තමයි අප්‍රේල් මාසයේ අස්වැසුම සම්බන්ධයෙන් අපිට දැනගන්න ලැබුණ අලුත් ආරංචිය. එහෙනම් යාළුවනේ අදට අපි අපේ වීඩියෝ එක අවසන් කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් ඔබන්න අනිවාර්යයෙන්ම. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.